ඔන්න ගුඩ් මෝනින් හැමෝටම. දැන් තමයි අපි නැගිට්ටේ කියන්නේ 6ට 6:00 විතර තමයි නැගිට්ටේ. දැන් වෙලාව ගියා 7යි. වෙලාව 7යි මේ ඇඳට වෙලා හිටියා පොඩ්ඩක් මේ අම්මලින්ද මේ කියන්නේ මේ දෙට රස්නේ කියලා හිතුවේ. රස්නේ පට්ට හීතලයි මේ අපිටත් වැඩි හීතලයි. මම පෙන්නන්නම් මං හිටපු තැනට මේ පේන view එක එළියේ මේ විදුරේ පට්ටම ලස්සනයි. ඔව් මෙන්න මම පෙන්නන්න. ඔන්න බලන්න මං හිටපු තැනට පේන view එක. පල්ලෙහා මේ පැත්තේ අර තියෙන්නේ මේ පැත්තෙන් ගඟ ලාවට පේන්නේ. ගඟ එහා පැත්තෙන් යනවා. ඔන්න මේ වගේ view එකක් තමයි පේන්නේ එතනට. බලමු අපි එළියට ගිහිල්ලා මේ මොකද තත්ති කියලා අවුව හැල්ලා තියෙනවා. යම් එළියට දොර ඇරියා. එනවනේ එළිය view එක. අවුවෙන් වැල්ලා තියෙනවා. මම අර පැත්තට බලන්න. මෙතෙන්ට උදේට පේන view එක. එහා පැත්තෙන් ගඟ තමයි යන්නේ. මේ තව පොඩ්ඩකින් ගඟ පැත්තට ගිහින් බලමු. ඔන්න මම මෙතන මේ මොක්කේ දින මොක්කේට වෙලා පැද්දි හිටියේ. මේ මොනරු කෑ ගන්න සද්ද එන හැමතැනින්ම. good morning. අර කට්ටියත් ඇහැල්ලා ඉන්නේ උඩ. ඔය ඉන්නේ. මේ මාර විදියට කුරුල්ලෝ ඉන්නවා. කුරුල්ලෝ කෑ ගන්න සද්ද එන හැමතැනින්ම. බලමු දැන් අද දෙවෙනි දවස මොකද වෙන්නේ කියලා බලමු. අදත් යන්න තැන් ටිකක් තියෙනවා. බලමු අද දවස මොකද වෙන්නේ කියලා. ඔන්න අපි අර උඩ හිටපු තැන ඉඳන් ආවා ගඟ පැත්තට. අතන උඩ එහා පැත්තේ තමයි අපි හිටපු තැන තියෙන්නේ. අතන උඩ එහා පැත්තේ තමයි අපි හිටපු තැන තියෙන්නේ. වට්ටම ලස්සනයි මේ හරිය මේ වතුර අඩු හින්දා මේ ඔක්කොම ගල් පෑදලා තියෙන මේ හරියම. අර හරියත් මේ කොටේ තමයි තියෙන්නේ. හා මොකක්ද? හා ඊයේ ගැට ගන්න දැක්කා. මොකද ගැට ගහලාදී? ඊයේ ගැට ගහලා දැක්කා. ඒ අයියේ? ඉල්ලලා ඉන්නද?
අම්මට සිරි. අඩේ ඒක. ආන් අතර මේ ෆෝන් එක කරන් පේන්නේ නැද්ද ඔය ආන් අර හරිය මේ ඔන්චිල්ලක් වයි ලියකට ගහලා තියෙනවා. ගඟ මැද්දේ. පට්ටම ලස්සනයි මේ ටික මේ වටේ මේ දීපාන්දර සුපිරි තැනක ඔන්න අපි මෙතනින් උඩට යන්න කියලා තමයි හැදුවේ. දැන් පොඩ්ඩක් මේ ගමන වෙනස් වුණා. දැන් මේ උඩවල ඉඳන් මෙහෙම මේ කාතරගම යන්න කියලා තමයි හැදුවේ. කට්ටියගම පස්මල්ලිගේ මේ අදහසක් කට්ටියම එකග වුණා. දැන් මේ මෙහෙම කතරගම අදින්න කියලා හැදුවේ මේ අද දවසේ උදේ කැම්පෙන් අරගෙන ඉතුරු ටික අපි කතරගමදී ඔන්න අපි ඔච්චාක් එහෙම දාගෙන දැන් මේ උදේට කන්න කියලා තමයි හැදුවේ. බලමු එළියට ගිහිල්ලා මේ මොනවද තියෙන්නේ කියලා කන්න. ඔන්න අපි ලෑස්ති වුණා. දැන් කොමස් කරා. එතනින් මේ යන්න තමයි හදන්නේ. යන් එන. ඩබල් ටික් කරානේ. ඔන්න අපි යන්න තමයි හදන්නේ. එතන අමතක වෙන්නේ නැති දෙයක් දවස් දෙකක් හිටියා. පොට්ටම ලස්සනයි. මේ අංකල් තමයි මේ මෙතන බාරව ඉන්නේ. ආයේ කෑම බීම ඔක්කොම මේ මාර රහයි. හොඳට මේ වැඩ ටික මේව කරලා දුන්නා. මේ එනවනම් අනිවාර්යෙන් මේ අංකල්ගේ නම්බරෙත් මම මේ වීඩියෝ එකේ දාන්නම්. අංකල් ඔයාගේ නම්බරෙත් කියන්න පොඩ්ඩක්. 077 96යි 50යි 566. ඔව් අංකල්ගේ නම්බරේ තමයි ඔය කිව්වේ. එයාගේ නම්බරෙත් තියෙනවා. මම මේ කොටේජ් එක බාරව ඉන්න මේ අයියා නම්බරෙත් දාන්න වීඩියෝ එකෙන්. එතකොට යාවත් කන්ටැක්ට් කරගෙන එන්න පුළුවන් ඔය කට්ටියට. මේ මාර නිදහසේ ඉන්න පුළුවන් තැනක්. එහා පැත්තේ මේ පල්ලේ මෙතන ගඟ තියෙන්නේ. නාන්ඩේමත් පුළුවන්. දැන් අපේ ගමන හදිස්සියේ වෙනස් වුණානේ. වෙනස් වුණු හින්දා අපිට මේ ගඟට යන්නත් බැරි වුණා. උදේ මම පොඩි වීඩියෝ එකක් ගත්තා ගඟට ගිහිල්ලා. එහෙනම් මේක තමයි හොටෙල් එක. කොටේජ් එක. එතන තියෙන. සුපිරි ආයේ නෑ මේ සුපිරිනේ අවුලක් නෑ. මේ එහෙනම් අපි මෙතනින් දැන් යන්න තමයි හදන්නේ. එහෙනම් යන ගමන් ආයෙ සෙට් වෙමු එහෙනම්. ඔන්න අපි යන ගමන් ඉන්නේ දීර්ඝ ගමනක්. දැන් මෙතන ඉඳන් කතරගමට කිලෝමීටර් කීයද? 76ක් නේ. තවත් කිලෝමීටර් 76ක් කතරගමට. එහෙනම් යන ගමන් ආයේ මග සෙට් වෙමු.
ඔන්න අපිට කතරගම යන අතරේ හම්බුණා අලියෙක්. ඒ ඉන්නේ. ටිටිටින්. ඔන්න අපි උඩවල විඳන් ආවා. දැන් ඉන්නේ මෙන්න මෙතන. තනමල්ලිල. දැන් ඉන්නේ තනමල්ලිල. ඈ? කොල්ලෝ ආසගම. ඒවා කියන්නේ මේ පැත්තේ වැවක් තියෙන්නේ මේ වතුර නැහැ. පායන කාලේ වතුර ඉඳලා තියෙන්නේ. එහෙනම් තවත් ගෙලින්ම දැන් කතරගමට තමයි. මෙතන බෝඩ් එක මේ ෆොටෝ එක ගහන්න ඕනින්ද නැත්තුයි. එතන මාරම ලස්සනයි මේ ටික. වතුර අඩු වෙලා ඕලු හරි මොනවා හරි තියෙන්නේ නේ. ඕලු හරි නෙළුම් හරි ගස් තියෙන්නේ. එහෙනම් නැවතත් තනමල්ලිල ඉඳන් කතරගමට අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ ඇහෙනවත් දන්නේ උලම් පාර වැඩි. මේ පැත්ත දෙපැත්තම තියෙන්නේ මේ යාල කැලේ තමයි. දෙපැත්තම මේ පැත්ත කම්බියට දාලා තියෙනවා. අලි නම් තාම හිටියේ නෑ කම්බියටයිනේ. කම්බියට මේ දාලා තියෙනවා.
ඔන්න අපි කතරගම දේවාල පැත්තේ ඉඳන් ආවා කිරිවෙහෙර පැත්තට ආවා. පට්ට සෙනගක් ඉන්නේ අද මේ පොය දවසේ. දැන් අමාරුයි. ඔන්න අපි කිරිවෙහෙරට ගිහින් ආවා. එන්න මේ අයියේ කඩේ තමයි මේ කඩේ ගිහින් තමයි බයික් එක දාලා ගියේ. අපේ පසින්දු මල්ලිගේ යාළුවෙක් තමයි. මේ කතරගම ආවොත් අනිවාර්යෙන් මේ පූජා භාණ්ඩ එහෙම ගන්න පුළුවන්. මේ අයියේ කඩේ නමයි මේ ෆෝන් නම්බරේ පොඩ්ඩක් කියන්න. අදීශ පූජා භාණ්ඩ කතරගම ඔයාගේ නම්බරය 77යි 41යි 5යි 41යි 14. අනිවාර්යෙන් මේ කතරගම ආවොත් මේ අයියා කඩේට එන්න. මේ මම කඩෙත් පෙන්නන්නම්. මේක තමයි කඩේ. මේක තමයි කඩේ. මේ ඇවිල්ලා ඔය කට්ටියට මේ පූජා වට්ටිය මෙතනින් හදා ගන්න පුළුවන්. මේ වාහනේමත් දාන්න පුළුවන්. මෙතන ගෙනල්ලා බයික් එකේ වෙනවනවා. අනිවාර්යෙන් මේ කතරගම ආවොත් මේ අයියා කඩේට එන්න. සුපිරි චරිතයක් ඉතින්. එහෙනම් මේ ආයි අපි යන ගම සෙට් එකම එනවා. ඔන්න අපි ඉන්නේ ලුණුගම්බේර ජලාශයේ ඩෑම් එකල. අර පේන්නේ ඩෑම් එක. අර පේන්නේ ඩෑම් එක. වතුර නැහැ වතුර මේ. වතුර නැහැ මේ. පායන කාලේ වතුර පොඩ්ඩක්වත් නැහැ. පාලේ මෙහා පැත්තත් පෙන්නන්නම්කෝ. එහා පැත්ත මේ ඊටත් වැඩි වතුර. මේ පැත්ත ඊටත් වැඩි වතුර නේද? වතුර සෑහෙන්නේ හිඳිලා තියෙන්නේ. පොට්ට පෑවිලානේ තියෙන්නේ. අවසර නම් මේ ලාවට වහිනවලු. දැන් එන මෙතනින් ගෙහෙම කෙලින්ම
මේ පාර දිගේ නැවතත් උඩවල පැත්තට යන්නේ. ඔන්න අපි කතරගම ඉඳන් එන ගමන් සෙට් එකක ඉන්නවා. ඇති වෙලා ඉන්නේ සෙට් එකට. එහෙම මේ බෑග් එකක් බිම දාලා පාරමේ ඕවානේ. පාර අයිනම බිමින් නිදාගමු. තව උඩවලට තියෙනවා කිලෝමීටර 20ක් තියෙනවා. එතෙන් උඩවලට ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. බලමු එහෙනම්. යන ගමන් ආයි සෙට් වෙමු. නෑ අපි එහෙනම් මෙතන ටිකක් වෙලා හිටියා. එතනින් දැන් යන්න තමයි හදන්නේ ආයි. එහා පැත්තේ මෙතන මේ එතනක් තියෙන එහා පැත්තේ අලියට. අලි බෙටිත් තියෙනවා. අලියෙක් ඉඳලා තියෙනවා මෙතන. එහෙනම් ආයි මෙතනින් උඩවලව දෙසට ඔන්න අපි සංකපාල පහු කරන් ඉස්සරහට ගමු මේ කණ්ඩ කියලා නැතුවා. ඉතන හොටල තිබ්බා එතන පොඩ්ඩක් නැතුවා කණ්ඩ කියලා. දැන් තමයි කන්න හදන්නේ. දැන් හමාරට විතර ඇති වෙලා හවස බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න වීඩියෝ එක මෙතන ඉවර කරන්න කියලා තමයි හැදුවේ. අපි දැන් රත්නපුරයකට
රත්නපුරේටත් කිට්ටු කරලා තමයි ඉන්නේ. අපේ කට්ටියත් ඉන්න හැබැයි මම පෙන්නන්නම්. මේ වීඩියෝ ඉවර කරන්න කියලා තමයි හැදුවේ. මේ දවස් දෙකක් මේක වීඩියෝ දෙකකට දාන්නම්. මේ තනි වීඩියෝ එකකට දාන්න බැරිය වීඩියෝ එක දිග වෙයි. දවස් දෙකෙන් වීඩියෝ තියෙනවානේ. ඒකින්ද මේ වීඩියෝ දෙකකට දාන්නම්. මදක් කණ්ඩායම සඳරුණයි තමයි සෙට් කරලා දුන්නේ. සුපිරිම තැන සෙට් කරලා දුන්නා. සපාරිය සුපිරියෙන් සෙට් කරලා දුන්නා. යාට කෝල් ගත්තේ ආන්සර් කරෙත් නැහැ. අපි ඇවිල්ලා කෝල් ගත්තා. ඒකෙන් මතක් ගන්න ඕනේ මේ හොටෙල් එකේ අංකල්වත් මතක් ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳටම කෑම මත අදලා දුන්නා. තැනත් සුපිරි. මේ ඊට පස්සේ අපේ සපාරිය එකේ රාජයවත් මතක් ගන්න ඕනේ. ආයෙ නෑ කියන්න වචන නෑ. සුපිරි සපාරියක් එක්කන් ගියා. මේ මරු මේ එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. තවත් ආයේ පෙන්වන්න දෙයක්වත් නැහැ. මෙතන ඉවර කරන්නම්. එහෙනම් මේ අපේ සෙට් එකක් ඉන්නවා මේ පැත්තේ. අපේ කට්ටියක් ඉන්නවා. සඳුනත් ඉන්නවා. අර පොන්න බන. වීඩියෝ එක ඉවර කරන්න නැති. මේ එන වීඩියෝ එක ඉවර කරන්න මෙතනින්. එහෙනම් මේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් නම් channel එක subscribe කරන්න. එහෙනම් එහෙනම් ඉතින් මේ එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ආයේ තාම plan එකක් නැහැ කොහෙද යන්නේ කියලා. මේ බලමු මේ කොහෙද යන්නේ කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. කීයෙන් නම් ජය වේවා.